ඊයේ අපි දැක්ක විශේෂයෙන්ම මේ ලංකාවේ වර්ෂාපතනය මේ දවස්වල වැඩි නැවතත් නිකන් අර දිත්වා සුලිකුණාටුව පිළිබඳව මතකයන් ආවර්ජනය වෙමින් තියෙනවා. ඒ මොහොතක මේ රුවන් මාපලගමගේ කියනවා මේ අපේ පැත්තේ මිනිස්සු නම් වතුර අපේ ගෙදරට ආවේ නැහැ කියලා දුක් වෙනවා. මොකද රුපියල් 25000ක් හම්බ වෙනවා මේ වතුර ආවනම් ගෙදර බඩු ටික මේ හානි වුණා නම් එහෙන් 50000ක් හම්බ වෙනවා. ඒ නිසා පළවෙනි ලංකාවේ ස්වභාවික ව්‍යසනයකින් පසුව පළවෙනි අවස්ථාව ලංකාවේ මිනිස්සු දුක් වෙන අනේ අපේ ගෙදරට වතුර ආවේ නැහැ කියන කාරණාව කියලා. ඉතින් මේ වගේ පට්ට කණ්ඩායමක් එක්ක මේ වගේ මල්පැල ටිකක් එක්ක ආණ්ඩුකරණය කරගෙන යන එක අමාරුයි කියලා මේ වෙනකොට පැලවත්තට පැහැදිලිව තේරලා තියෙනවා. මොකද අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලිස්ට් එකේ උඩින්ම හිටපු දෙන්නයි. එක්කෙනෙක් තමයි කුමාර ජයකොඩි මහත්මයා. එයා ගල්අඟුරු වංචාවට මේ මූණ දෙන්න විදිහක් නැතුව දැන් වෙනකොට කවුද වැරදි කියන එක විගණන වාර්තාවෙත් කියවිලා. ඒ වගේම මහජනෝපයෝගිතා කොමිසමෙත් කියවිලා. IMF එකේනුත් පිළි අරගෙන දේශපාලන වශයෙන්ුත් පිළි අරගෙන දැන් ඔහු ඉල්ලාස් වෙලා තියෙනවා. එවැනියට ලයිස්තු ඉඳපු කෙනා තමයි හර්ෂණ සූරියප්පෙරුම. ඉතින් හර්ෂණ සූරියප්පෙරුම මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදහන් වීම පිළිබඳව වගකිය යුත්තා. ඔහුගේ ඒ ක්‍රියාපටිපාටියෙනුත් ඒක මාස ගානක් දැනගෙන අන්තිමට වෙනත් කණ්ඩායමක් මගින් වෙනත් ජනාධිපති නීතිඥයෙක් හරහා ඒක එලි දක්වන කම්ම එලියට එන කම්ම සද්ද නොකර ඉඳීම තුල ඔහු තුලත් යම්කිසි වංචනික සිතුවිල්ලක් තියනවා දෝ කියන එක මේ රටේ මිනිස්සු ප්‍රශ්න කරන්න අරන් තිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ ආණ්ඩුව නැවත වතාවක් මේ රුපියල් ඩොලර් ලක්ෂ 25 අතුරුදහන් වීම පිළිබඳව වගකිය යුතු කණ්ඩායමේ ඉන්න ප්‍රබලයෙක් විදියට හර්ෂණ සූරියප්පෙරුම මහත්තයත් ගත්තාම ඔන්න අනුර ගෙනාපු දෙන්නෙක් මේ ආණ්ඩුවේ රෙද්ද ගලවලා තියෙනවා. එතකොට පැලවත්තර සාධාරණ කේන්තියක් එන එක හරි JP කාර්ය විදියට. මොකද අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව අවුරුදු ගාණක් සන්නද්ධ අරගල කරලා මිනිස්සුන්ගේ ඔලු විනාශ කරලා ඔලු කාලා හදාගත්ත ආණ්ඩුව මේ විදියට ජාතික ලයිස්තුවෙන් ආපු අනුර කුමාරගේ යාළුවෝ දෙන්නෙක් විනාශ කිරීම පිළිබඳව පැලවත්තේ අර්බුදයක් ගොඩනැගෙන එක පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන්. ඒ අර්බුදය කොච්චර දුරට යනවද කියලා කියනවා නම් දැන් මිනිස්සු නැහැ. දැන් අර ජාතික ලයිස්තුවෙන් ආපු යාළුවෝ මේ විදිහට ආණ්ඩුව විනාශ කරගෙන යනකොට හොරකම් වලට අහු වෙනකොට මිනිස්සු නැති වෙනකොට මේගොල්ලෝ බලනවා අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් කොහෙද තියෙන්නේ? අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් කොහෙද තියෙන්නේ? හොරකම් වලට ගෑවිච්ච නැති වැඩක් කරන්න පිළුවන් මිනිස්සු කොහෙද ඉන්නේ? අන්න මේගොල්ලෝ බලනවා අපි සජබේට කෝල් එකක් දීලා බලමු. සජබේ ඉන්න മന്ത്രിවරයෙක්ගේ ගෙදරට ගිහිල්ලා බලමු. නැත්තම් කතා කරලා බලමු. පාරේ හම්බුනොත් ව්‍යාපාරිකයෝ හරහා මැසේජ් එකක් දීලා බලමු. දැන් ඔය മന്ത്രിවරු සහ මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු ගැන පැත්තකට දාමුකෝ. මේ මම තාම අවුරුදු 1කමාරයි සජබෙට ඇවිල්ලා. හරිද? මම අවුරුදු 1කමාරයි සජබෙට ඇවිල්ලා. මම හොරණ සංවිධායක විතරයි. අපිටත් කියනවා ව්‍යාපාරිකයෝ හරහා හරි කොහෙන් හරි පණිවිඩයක් කියනවා මල්ලි මේ ඔය ආණ්ඩුවත් එක්ක හැප්පෙන්නේ නැතුව ඇයි ඕගොල්ලන්ට බැරි මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න? මේකට මිනිස්සු නැහැ මල්ලි. වැඩ කරන්න මිනිස්සු නැහැ. පුළුවන් නම් එකතු වෙන්න කියලා. හරිද? එතකොට ඔය తত্ত্বය තියෙද්දී එක පැත්තකින් සමහර මාධ්‍ය ආයතන අහනවා මේ ඇයි මේ සජබේ අය අනිත් පැතිවලට යන්න උත්සාහ කරන්න කියලා. අපි අහන්නේ ඒක නෙමෙයි. ඇයි ඕගොල්ලෝ සජබේ පස්සේ එන්නේ? ඇයි අපේ മന്ത്രിවරු පස්සේ එන්නේ? මොකද්ද අපේ മന്ത്രിවරුන්ගේ ඔබේ ඔය කියන මල් පැලවල නැති විශේෂත්වය? අපි පද්ධතියක් විදියට මේ දේශපාලන කඳවුරේ හිටපු සියලුම മന്ത്രിවරුන් ඔවුන්ගේ අතීතය පිළිබඳව සහ ඔවුන්ගේ දේශපාලන මේ භාවිතාව පිළිබඳව තරයේ හෙලා දැකපු කණ්ඩායමක් මේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. අපේ කණ්ඩායමට හැර වෙනත් කණ්ඩායමකට සුදුස්සෙක්ගේ නමක් තියෙනවා නම් කියන්න කිව්වා. මේ කණ්ඩායමේ තියෙන මේ නම් ලිස්ට් එක හැර වෙන කණ්ඩායමක නම් ලිස්ට් එකක් තියෙනවා නම් කියන්න කියලා කියපු කණ්ඩායම දැන් අද වෙනකොට මේ සජබේ മന്ത്രിවරු පස්සේ යනවා. එතකොට අර උද්භිද උද්‍යානයේ ඔබ පැල කරපු ශ්‍රමදානයෙන් පැල කරපු මේ මල් පැල ටික දැන් වෙනකොට ඇත්තටම පර වෙලා ඒ මල් පර වෙලා මල් වල මේ පෙතිත් නැහැ. ගහ විතරක් ඉතුරු වෙලා තියෙනවා. ගහටත් නිකන් බේත් ගහපු ගහක් වගේ. ගහ තාම අර ඡන්දේ දීපු යම්කිසි කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්න නිසා ගහ ඉතුරුලා තියෙනවා. නැත්තම් ගහත් නැති වෙනවා. ඉතින් මේ දේශපාලන මගඩිය එහෙමත් නැත්තම් මේ දේශපාලන මේ වශයෙන් කරන මාළු බෑම අපි පෞද්ගලිකව දකින්නේ වීලුවක් විදියට. ඉතින් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට කරනවා නම් ඊට වඩා වැඩ තියෙනවා.
කරනවා නම් මිනිස්සුන්ට දෙනවා නම් ඔයිට වඩා සහන තියෙනවා. බදු ගහනවා ඉවරයක් නැහැ. තවත් මේ බැට් බද්දට තවත් 2.5ක් එකතු කරා. ඒ එකතු වීමත් එක්ක රටේ මිනිස්සුන්ගේ අමාරුවෙන් හම්බ කරන මිනිස්සුන්ගේ ශ්‍රමය බදු විදිහට එකතු කරලා ට්‍රිලියන ගාණක් එකතු කරගෙන ඉන්නව එකට අමතරව දැන් වෙනකොට තනුන්ගේ දේශපාලන පක්ෂ වලට අත දාන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.